අද වීඩියෝ එකේ කතා කරමු කොහොමද අපි මාන විශ්ලේෂණය භාවිතා කරලා සමීකරණයක් ගොඩනගන්නේ කියන එක. يعني ඉතින් මේක ඇත්තටම කියලා දෙනවා. ඔයා ඒ ලෙවල් වලට මුලින්ම එනකොට මේ පාඩේ කියලා දෙනවා. හැබැයි අපිට මැද හරිය පාඩම් වලදී මේ විදිහට අපිට සමීකරණ ගොඩනගන්න සිද්ධ වෙනවා. ඉතින් අමතක අයට මතක් වෙන්නත් සහ අලුතෙන් එන අයට මේක ඉගෙන ගන්නත් එක අපි අද කතා කරමු කොහොමද මාන විශ්ලේෂණය භාවිතා කරලා අපි සමීකරණ ගොඩනගන්නේ කියන එක ගැන. ඉතින් මම මෙතන සමීකරණයක් ගොඩනගන්න දත්ත ටිකක් අරන් තියෙනවා. මම අද හදන්න යන්නේ දුෂ්ටාවි බලයට අදාළ සූත්‍රය. එතකොට කෙනෙක් මුලින්ම හිතන්න බලමු මොකද්ද මේ දුෂ්ටාවි බලය කියන්නේ කියලා. දුෂ්ටාවි බලය දන්නේ නැති කෙනෙක්ට මම පොඩ්ඩක් කියලා දෙන්න. ඒක අපි තරලයක් ඇතුලේ ගෝලයක් වැටෙන්න සැලැස්සුවොත් මෙන්න මේ විදිහට අපි තුන් v කියලා ප්‍රවේගයකින් එහා වැටෙනකොට මෙන්න මේ ගෝලයේ මත ඉහළට ඇති වෙනවා දුෂ්ටාවි බලය කියන එක. හරිද? මේක නිකන් සරලව හිතන්න දුෂ්ටාවි බලය කියලා කියන්නේ තරල ඇතුලේ කියන්නේ ද්‍රවයක් ඇතුලේ යන වස්තුවක් මත ඇතිවන ඝර්ෂණ බලය වගේ එකක් තමයි දුෂ්ටාවි බලය කියලා කියන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර වාට දුෂ්ටාවිතාව කියන පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. ඒ ගැන අපි පස්සේ කතා කරමු. දැන් මේ රාශි සමහර ඒවා වාට එච්චර පුරුදු නැති වෙන්න පුළුවන්. දැන් එහෙනම් මම හැම එක්කෙනාගේම ඉස්සරහින් එයාට අදාළ මානෙ ලියාගෙන තියෙනවා. එතකොට කෙනෙක් ඉන්නවා නම් මේක පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ කෙනෙක්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ සමීකරණ ගොඩනගලා බලන්න වීඩියෝ එකත් එක්ක. හරි. අපි මුලින්ම කරන්නේ දුෂ්ටාවි බලය කියන එක්කෙනාගේ රඳාපවතින රාශියක ලියා ගන්නවා. එතකොට මම ගන්නවා දුෂ්ටාවිතා බලය කියන එක රඳාපවතිනවා දුෂ්ටාවිතා සංගුණකයේ ඊට කියන එක මත, ඒ වගේම ගෝලයේ අරය සිම්පල් a කියන එක මත සහ ගෝලයේ වැටෙන වේගය සිම්පල් b කියන එක මත. හැබැයි අපි දන්නේ දුෂ්ටාවිතා සංගුණකයේ මොන බලයේද මොන දර්ශකයේද මෙයාට බලපාන්නේ. එහෙම නැත්නම් අරේ මොන දර්ශකයේද බලපාන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මම කරන්නේ මෙන්න මෙතන ඊටගේ x වෙනි බලය බලපානවා කියලා හිතනවා. එතකොට ඊටගේ x වෙනි බලය සිම්පල් a ගේ y වෙනි බලය v ගේ සිම්පල් z වෙනි බලය කියලා ගන්න. හරිද? එතකොට මේ මාන විශ්ලේෂණය භාවිතා කරලා අපිට සමීකරණයක් ගොඩනගනවා නම් සමීකරණය ගොඩනගන්න පුළුවන් රාශි 4ක් අතර තියෙනවා විතරයි. ඒ කියන්නේ මෙතන එක රාශියක් තියෙනවා, තව රාශි 3ක් මත මෙයා රඳාපවතිනවා. ඒතර ඔක්කොම රාශි 4යි. රාශි 4ට වඩා වැඩියෙන් තියෙනවා නම් අපිට මාන විශ්ලේෂණය භාවිතා කරලා සමීකරණ ගොඩනගන්න බෑ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ f කියන එක්කෙනා සමානයි කියලා අපි දන්නවා. සමානුපාත ලකුණු සමාන ලකුණක් කරනකොට අපි දාගන්න ඕනේ නියතයක්. සමානුපාත නියතයක් දානවා නම් k කියලා. මේ k කියන්නේ මාන රහිත නියතයක්. ඒතර ඊටගේ x වෙනි බලය, a ගේ y වෙනි බලය සහ b ගේ z වෙනි බලය මම විස්තරයෙන් ලියන්න ඕනේ k යනු මාන රහිත නියතයක. ඊට පස්සේ මම කරන්නේ සමීකරණයක් මාන වශයෙන් නිවැරදි වෙන්න නම් සමීකරණයේ සමාන ලකුණෙන් දෙපැත්තේ තියෙන රාශිවල මාන සමාන වෙන්න ඕනේ. හරි. එතකොට අපි වම් පැත්තේ මාන ගත්තොත් වම් පැත්තේ මානෙ සමාන වෙනවා වම් පැත්තේ f විතර. ඒතර f ගේ මානෙ වෙන්නේ mld ඍණ 2. mld ඍණ 2. දකුණු පැත්තේ මම මානය ගන්න ගියාම දකුණු පැත්තේ රාශි 3ක් තියෙනවා. හැබැයි k ගේ මානයක් නැහැ. ඒතර ඊටගේ x වෙනි බලයක් කියන්නේ ml ඍණ 1යි t ඍණ 1යි එයාගේ x වෙනි බලයක්. ඊට පස්සේ අරය කියලා කියන්නේ l. ඒතර l ගේ y වෙනි බලයක් සහ v ගේ z වෙනි බලයක්. ඒතර v කියලා කියන්නේ lt ඍණ 1. ඒතර lt ඍණ 1 z වෙනි බලයක්. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ ටික පොඩ්ඩක් හදා ගන්නවා. m තියෙන පද ටික ඔක්කොම එක තැනකට ගන්නවා. m තියෙන්නේ මෙතන විතරයි. ඒතර m ගේ x වෙනි බලය විතරයි තියෙන්නේ. l ගත්තාට පස්සේ මෙතන තියෙනවා ඍණ 1 වැඩි කිරීම x කියන්නේ ඍණ x. මෙතන තියෙනවා ධන y. මෙතනින් එනවා ධන z. ඒතර l ගේ ටිකක් තියෙනවා. ඊට t ගත්තාට පස්සේ t ඉන්න මෙතන ඍණ 1 වැඩි කිරීම x කියන්නේ ඍණ x තියෙනවා. ඒතර t ගේ ඍණ x වෙනි බලයක් තියෙනවා. ආ මෙතන නෑ. මෙතන තියෙනවා ඍණ 1 වැඩි කිරීම z. ඒතර ඍණ z. හරි. එතකොට සමීකරණ නිවැරදි වෙන්න නම් වම් පැත්තේ මානය සමාන වෙන්න ඕනේ දකුණු පැත්තේ මානයට. හරි. එතකොට වම් පැත්තේ මානය කියන්නේ ml t ඍණ 2 සමානයි. දකුණු පැත්තේ මානය වෙන්නේ ml x වෙනි බලයක් වැඩි කරන්න ඕනේ l වල ඍණ x ධන y ධන z වෙනි බලයක් සහ t වල ඍණ x ඍණ z වෙනි බලයක්. එතකොට මේ පැත්තේ දෙක සමාන වෙනවා කියන්නේ m ගේ දර්ශකය මේ පැත්තේ m ගේ දර්ශකයට සමාන වෙන්න ඕනේ. l ගේ දර්ශකය මේ පැත්තේ l ගේ දර්ශකයට සමාන වෙනවා. ඔය විදිහට t ගේ දර්ශකයත් දෙපැත්ත සමාන වෙන්න ඕනේ. නම් m ගේ දර්ශක සැලකුවොත් එක සමාන වෙන්න ඕනේ එහා පැත්තේ x ට. එහෙනම් x කියන හොයාගෙන ඉවරයි. හරි. ඊට පස්සේ මම ගන්නවා l ගේ දර්ශක. l ගේ දර්ශක සැලකුවාම මේ පැත්තේ l ගේ දර්ශක 1යි. එහෙනම් 1 සමානයි එහා පැත්තේ ඍණ x ධන y ධන z. හරි. ඔක මම දැනට අංක 1 කියලා අයින් කරගන්නකො. හරි. ඒ විදිහට මම t ගේ දර්ශකය සලකනවා. t ගේ දර්ශකය සලකුවොත් මෙතන ඍණ 2
ඍණ 2 සමාන එහා පැත්ත ඍණ x ඍණ z. හරි දැන් x එක මම හොයාගෙන ඉවර නිසා මම ඒක ආදේශ කරනවා. ඍණ 2 සමානයි ඍණ x කියන්නේ 1යි ඍණ z. ඍණ 1 මෙහෙට යනවා ධන එකක් වෙනවා. එතකොට ඍණ 2 ධන 1 කියන්නේ ඍණ 1යි. ඍණ 1 සමාන ඍණ z වෙනවා. එහෙනම් z කියන්නේ කීයද? z කියන්නේ 1යි. හරි එතකොට x එක z එක හොයාගෙන ඉවර නිසා මට මේක පාවිච්චි කරලා y හොයන්න පුළුවන්. එහෙනම් 1 සමානයි ඍණ x කියන්නේ 1යි ධන y ධන z කියන්නේ 1යි. එතකොට ඍණ 1 ධන 1 සුළු දානවා. එහෙනම් y කියන්නේ 1යි. එහෙනම් x ට උත්තරය ආවෙත් 1යි y ට උත්තරය ආවෙත් 1යි z කියන්නේත් 1යි. එහෙනම් මට කෙලින්ම මෙන්න මේකෙන් ලියන්න පුළුවන් f කියන එක සමානයි k වතාවක් e ටගේ පළවෙනි බලයක් a වල පළවෙනි බලයක් සහ b වල පළවෙනි බලයක්. ඒ කියන්නේ ඇත්තටම ඔය f කියන කවුද? k වතාවක් e ට a v කියලා සූත්‍රයක් එනවා. හරි. එතකොට මේ k කියන අගේ අපිට මාන විශ්ලේෂණය කරලා හොයන්න බෑ. ඒක පරීක්ෂණයක් කරලා ලැබ් වලදී තමයි අපිට මේ k කියන අගේ හොයාගන්න පුළුවන්. එතකොට පරීක්ෂණාත්මක හෙව්වට පස්සේ k කියන අගේ සමාන වෙනවා 6යි 5ට. හරි. එතකොට මේ දුෂ්ටාවිතා බලයට අදාළ සූත්‍රය අපිට ලැබෙනවා f සමානයි 6යි 5 e ට a v කියලා. මෙන්න මේක ඔයාලට හම්බ වෙනවා දුෂ්ටාවිතාව කියන පාඩමේදී. ඉතින් අද වීඩියෝේදී අපි කතා කරේ දුෂ්ටාවිතාව නෙවෙයි. අපි අද කතා කරේ මාන විශ්ලේෂණය භාවිතා කරලා කොහොමද සමීකරණයක් ගොඩනගන්නේ කියන එක ගැන. උසස් පෙළ භෞතික විද්‍යාව සරසවිට පාර කියන භෞතික විද්‍යා පන්තිය. තරිඳු විජේරත්න විමසීම් 076යි 63යි 97යි 0.09